Welcome back to my YouTube channel. ඉතින් අපි මේ බලන්න යන්නේ අවුරුදු දවසේ හවස මොකද උනේ කියලා. ඔයාලා ඉතින් නෑගම් ගියාද? ඉතින් දැන් වෙලාව හවස 4ට 5ට විතර ඇති. මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දකින්න ඇති අපි කැවිලි පිඟන් වගේක් හදාගත්තා. දැන් මේ කැවිලි පිඟන් ටික දෙන්න තමයි යන්න හදන්නේ. ඉතින් අපේ අම්මා කිව්වා හැමෝටම ලුංගි අඳින්න සරම් අඳින්න. ඉතින් අපි හැමෝම යා කියෝ විදිහට ඇඳලා. අපි කට්ටියම සුදුයි මරූන් කලර් ඇඳේ. ඉතින් ඔය තමයි මගේ ඇඳුම. ලස්සනයි මගේ අවුරුදු අවුට්ෆිට් එක. මේ මගේ සෙකන්ඩ් අවුරුදු අවුට්ෆිට් එක. මම තමයි ඇඳගත්තේ. කැරික් කැරික් ඉන්නවා ඉතින්. ඊට පස්සේ මගේ ඇස් දෙක නම් ගණන් ගන්නපන් මම නිදිමතේ හිටියේ හොඳට මේ වෙලාවේ නිදාගෙන නැගිට ගමන්. ඊට පස්සේ ඉතින් මගේ අවුට්ෆිට් එක මම පෙන්නන්නේ. ඊට පස්සේ අපි සටගාලා චූටි මේකප් එකක් දාගමු. මම ඇත්තටම ටිකක් මේකප් දාන්න කැමතියි. මේ දවස්වල මේ ග්‍රීස්මෙට මොන මේකප්ද නේද? ඉතින් මම කරන්නේ ලිප්ස්ටික් චුට්ටක් ගාගත්තා. ඉතින් ඒකෙන්ම වැඩි ටික අරගෙන බ්ලෂර්ස් වගේ කම්මෝල් දෙකේ ගාගෙන ඉතුරු ටිකෙන් අයි ෂැඩෝ කරනවා. එච්චරයි. ඒක තමයි මගේ චූටි මේකප් එක මේ දවස්වල මම පාවිච්චි කරන්නේ. නැත්තම් ලොකුවට ෆවුන්ඩේෂන් කන්සීලර් ගාගෙන ගියාට ඔක්කොම දිය වෙලා ගෙදරින් එළියට බහින ටිකට. ඔයාලට තමයි 3 in 1 කියන්නේ. ඊට පස්සේ ඉතින් මම්මගේ හැඩ චුට්ටක් බැලුවා. ඊට පස්සේ කොණ්ඩේ පීරගෙන මං කොණ්ඩ කට්ටක් ගහගත්තා. හැබැයි මං ඔය කොණ්ඩ කට්ට ගහන් ගියේ නෑ. ඇත්තටම කොණ්ඩේ කඩන් ගියේ. මං වගේ ඉතින් ඇඟිලි පහේ නියපොතු පහ පස්සිදියකට තියෙන අයට මෙන්න මේ වගේ නියපොතු ටිකක් දාගන්න. ඔහොම තමයි ඉතින් ෆයිනල් අවුට්ලුක් එක. ඉතින් ඒක ලස්සනයි නේද? ඔයාලට දකින්න පුළුවන් මම මේ වීඩියෝ එක කොච්චර ඕක පෙන්නනවාද කියලා. ඉතින් ඕක ලොකු ගානක් වුණ නෑ. ඔයාලට ඕන කෙනෙක්ට අරගෙන දාගන්න පුළුවන්. හිටලා හරි ඉතින් ආස කට්ටිය දාගන්න. ඉතින් අපි ඔන්න පිටත් වුණා යන්න. අම්මයි මායි තාත්තයි තමයි ගියේ. අයියත් හිටියා. ඉතින් ඔය මම ඇත්තටම මම නිදිමතේ ඉන්නේ. ඔය ඉතින් මගේ නියපොතු ටික ආයි මම පෙන්නනවා. ඔයාලට මේ වීඩියෝ එක පුරාටම මගේ නියපොතු ටික බලා ගන්න පුළුවන්. කමක් නෑ. බලන්න. අමාරු වෙන්න ගත්තේ. ඔයාලටත් තියෙනවද මේ වගේ වතුර බෝතලයක් මොන හරි හැමතැනම අරන් යන? මේ තියෙන මං අරන් යන එක ඒක හරියම කියුට් නේද? ඔයාලා ස්ටිච් ෆෑන් ද? මං ලොකු ෆෑන් කෙනෙක් නෙමෙයි. හැබැයි මං ඒකට ආසයි. ඒක කියුට් හින්දා. ඉතින් අපි පළවෙනි ගෙදරට ගියා. ඔය ඉන්න අපේ අම්මයි තාත්තයි. මෙරුන් කිව්වට තාත්තා තැඹිලි පාටද ගුණන්දලා තියෙන. ඉතින් ඒ ගෙදර අවුරුදු මේසේ තමයි ඔය. හරිම ලස්සනයි අවුරුදු මේසේ. මං හිතුවා ඊළඟ පාර මමත් ඒ වට්ටි වලට දානවා කියලා. ඊට පස්සේ ඒ ගෙදර මිර එකක් තිබුණා. ඉතින් මං ගත්ත ලස්සන වීඩියෝ එකක්. ඊළඟට අපි තේ බිව්වා. ඔයාලත් ඉතින් එකම ටික තමයි හැම ගෙදරම කැවිලි තේ තමයි. ඊළඟට ඉතින් අපි තව ගෙවල් 5කට යන්න තිබ්බා. එක ගෙදරක් ඉවරයි. යන ගමන් තමයි ගෙවල් ළඟටම ගියාට පස්සේ ගෙවල් 3ක කට්ටියක් නැහැ කියලා. මේ යන්නේ ඉතින් ඊළඟ ගෙදරට. ලොකු වටයක් ගිහලා ඊළඟ ගෙදරට යන ගමන් ඒ ගෙදර නම් මට ලොකු වීඩියෝස් එකක් ගන්න බැරි වුණා. මොකද මට අමතක වුණා. ඊට පස්සේ ඉතින් මම මගේ නේල්ස් ටික බල අම්මලා තාත්තලා කතා කරනකම් මං ඉතින් මගේ හැඩ බල හිටියා. ඔයාලා තාසෙත ෆෝන් එකකින් ඔයාලගේ කැමරාව ඔන් කරගෙන තමන්ගේම හැඩ බලාගන්න. ඊට පස්සේ ඉතින් ෆයිනල් ගෙදර අපි ලොකු අම්මලා ගෙදර ආවා. ඊට පස්සේ ඉතින් රැට කාලා බීලා කට්ටිය චැට් එකක් දාන් හිටියා. මේ ඊළඟ දවසේ උදේ අපි මේ ලෑස්ති වෙන්නේ හිස තෙල් ගන්න චාරිත්‍රයට. ඉතින් කට්ටියම හැමෝම වගේ අපි ටීවී එක දාගෙන වෙලාව බල හිටියේ. ඉතින් මං එතකන් ආයි මගේ නීල්ස් ටික බැලුවා. කාට හරි පුළුවන් නම් කවුන්ට් කරලා කියන්න මං කොච්චර පාරක් මේ නීල්ස් ටික පෙන්වන්නද කියලා. නිවැරදි උත්තරේ ලබාදී දොර දෙකේ සීතකරණයක් ඔයාලට මගෙන් හම්බ වෙනවා. බොරුවට. මේ ඉතින් උදේට view එක අපේ ලොකු අම්මලා ගෙදර. හරිම ලස්සනයි නේද? මං හරි ආසයි මෙහෙම වත්තකට. ඊට පස්සේ ඉතින් අපි කට්ටියම ලෑස්තිලා අපේ අම්මෝ ලෑස්ති වෙන්නේ හැමෝගෙම හිස තෙල් ගන්න. කොච්චර කලබලෙද කිව්වොත් අපේ අම්මා හරියට මේ විනාඩිය අපි 5-6 දෙනෙක්ගෙම එකපාර තෙල් ටික ගාගෙන ගියා. ඉතින් මං තෙල් එක අල්ලන් හිටියා. මේ පාර කොහොඹ යුෂ හරි මොකක් හරි තමයි තිබ්බේ. ලොකු අම්මා ගිහලා ඉතින් පන්සලෙන් අරන් ඇවිත් තිබ්බා ඒක. ඉතින් අපි කට්ටියටම පිළිවෙලට ගාලා ඊට පස්සේ ඉතින් හැමෝම නාගත්තා. මං නම් ඒ වෙලාවේ නාවේ නෑ. ගෙදර ඇවිල්ලාම තමයි මං නාගත්තේ. මොකද අපි උදේම ගෙදර ආවෙදා වැඩ වගේකට තව යන්න තිබිච්ච හින්දා ඊට පස්සේ ඉතින් අපේ ලොකු අම්මලා ගෙදර කවුද මන් දන්නේ එනවා කියලා මට කිව්ව පොඩ්ඩක් මිදුලා අතු ගාලා දෙන්න කියලා. ඊට පස්සේ මම ඒකත් අතු ගාලා ඉවර වෙලා ආයි මගේ නේල්ස් ටික බැලුවා. ඔය තමයි ඉතින් මගේ නේල්ස් ටික අවුවට පේන විදිහ. මේ තවත් වීඩියෝ එකක්. ඇත්තටම මම පෙන්වුවට ඉතින් මම වම් අතට විතරයි දාගත්තේ දකුණු අතට දාගත්තේ නෑ. මොකද මට වැඩක් කරගන්න බෑ. ඕවා දාගෙන ලස්සනට විතරයි ඉතින් ඕවා හොඳ. මේ ඉන්නේ මගේ ඉතින් ටෙඩි බබා. මේ අපි ගෙදර යන ගමන් ඔයාලට තියනද යන තැන උස්සගෙන ටෙඩි එක. මේ මම ඉතින් යාව කොච්චර පාවිච්චි කරනවද කිව්වොත් එයා ඉරණකම මම යාව පාවිච්චි කරලා. ඊට පස්සේ ඉතින් අපි ගෙදර එන්න පිටත් වුණා.
කොහොමද ඉතින් ඔයාලගේ අවුරුදු ඉවරලා ජොබ් වලට යන්න පටන් ගත්තද? ඉස්කෝලවල යනවද? කොහොමද ඉතින්? ඔයාලා ඉතින් නැකතට හිසතෙල් ගෑවද? ඉතින් ඔහොම තමයි අපේ 2026 අවුරුදු සමරුපක ඉවර වුණේ. ඉතින් thank you so much වීඩියෝ එක මෙච්චර වෙලා බැලුවට. ඔයාලට ගොඩාක් ආදරේ මං. ඉතින් ආසාවෙන් බලන් ඉන්න ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මං ඒ හැම කමෙන්ට් එකක්ම කියවනවා. thank you so much. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ආදරේ හැමෝටම.